මේ තියෙන්නේ බොරිකාස්. මේකට ඕන වෙනවා චීස් සහ බිත්තර. ඉතින් මුලින්ම අපි චීස්ුයි චීස් ස්ලයිඩුයි එකට දාලා එකක් හදාගෙන බිත්තරේ කහමදේ වෙන් කරගන්නවා. ඊට පස්සේ ඔයිල් පයිප් එක ඔයිල් ටිකක් ගාලා රයිස් පේපර් එක ගන්නවා. ඒක මේ වගේ වතුරේ ඔබලා රයිස් පේපර් දෙකක් ගන්න ඕන. මේක මට ලංකාවේ තියෙනවා. මේ වගේ අර හදාගත්ත චීස් එක රයිස් පේපර් එක මැදට දාලා මෙන්න මේ වගේ නමා ගන්න ඕන. රයිස් පේපර් ලංකාවේ ගන්න තියෙනවා මට මතකයි. මේක හදන්නේ හාල් වලින්. ගුණයි ඒක සහ කැලරි ප්‍රමාණය අඩුයි. මෙන්න මේ වගේ ලස්සනට හදාගෙන පිළිවෙලට අපි හදාගත්ත ට්‍රේ එකේ තියෙනවා. ඊට පස්සේ උඩින් කහමදේ ගාලා ඒකට උඩින් තලයට ලස්සනට දානවා මෙන්න මේ වගේ. තලයට දාගෙන මේක සෙල්සියස් 120 විනාඩි 10ක් වගේ oven එකේ තියන්න තියෙන. ඊට පස්සේ ගන්න තියෙන. ඉතින් මේක රසයි වගේම ගොඩක් ගුණ කෑමක්. හදලා බලමු.